අපි පළවෙනියට ආවා කේල් ටවර් එකට. කේල් ටවර් එක කියන්නේ මේ තියෙන සෑහෙන ප්‍රසිද්ධ තැනක්. ඒක තමයි කොලම්පු ටවර් එක කියන්නේ. අපේ නෙළුම් කොල්ල ගහලා තියෙන සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදියටම තමයි. මේ විදියට තමයි ගහලා තියෙන්නේ. මේක තමයි කේල් ටවර් එක. අද බොහොම වහින දවසක්. ඒකින්ද අපිට කේල් ටවර් එකට සෑහෙන වැස්ස. ඒ හින්දා අපි ටවර් එකට නගින්නේ අද. මේක මීටර් 421ක් උසයි. ටවර් එක ටිකට් අරගෙන උඩට යන්න ඕනේ. මේ ටවර් එක උඩට යන්න පුළුවන්. ඉතින් මේකට යනවා නම් වෙන්නේ අපිට කියන්නේ ඉන්ටර්නැෂනල් ටවර් එකෙන් කියන RM 80ක් ගන්නවා අපේ මේක උඩට යන්න ඔබ්සර්වේෂන් ටවර් එකට. ලංකාවේ නෙළුම් කොල්ලට උඩට යනවා වගේම තමයි තියෙන්නේ. ඉතින් එනගුණකට පුළුවන් මෙතනට ගිහිල්ලා ඔබ්සර්වේෂන් ටවර් එකට යන්න. ඒ වගේම ගොඩක් තියෙනවා තව අයිටම්ස් ටිකක් තියෙනවා මේකත් එක්ක පොඩි ෆිල්ම් මෝල් එකක් ඒ වගේ. ඉතින් බලලා පොඩි මේක කේල් සෙන්ට්‍රල් එකේ කියන්නේ සිටි එකේ ඉඳන් එන්න තියෙන බොහොම විනාඩි 5කින් වගේ මෙතනට එන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා මේකත් බලලා යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩේ ටුවර් එකක් දානකොට මේකත් අනිවාර්යයෙන්ම බලන්න ඕනි එක ප්ලේස් එකක් තමයි කේල් ටවර් එක කියලා කියන්නේ. කොලම්පු ටවර් එක. හොඳයි. කේල් ටවර් කියනවනම් පොඩ්ඩක් පෙන්නන්නම් මොනවද යන්න තියෙන්නේ කියලා. මේක සෑහෙන බලන්න දේවල් ගොඩක් තියෙනවා. සහ මේකේ ප්‍රයිසස් ටිකත් ඔහොමම පොඩ්ඩක් කියන්න. මේ ටික පෙන්නලා ඉන්නවා මම හිතන්නේ. ඒක තමයි හොඳ. ඒකට ඔයගොල්ලන්ට වීඩියෝ එකකුණත් බලන්න පුළුවන්. මේ තමයි කේල් ටවර් එකට එනවනම් ගන්න තියෙන පැකේජ් ටික. ඔබ්සර්වේෂන් ටවර් තියෙන උඩ ගිහිල්ලා සම්පූර්ණම උඩ රවුමක් කැරකෙන ටවර් එක. ඊටත් උඩ යනවා නම් තියෙනවා ස්කයි ටෙරන්ස් එක. මෙතන ගණන් ගහලා තියෙනවා ස්කයි ටෙරන්ස් එක ඔබ්සර්වේෂන් එකයි දෙකම. කවුරු හරි එනවා විශේෂයෙන්ම ලංකාවෙන් එනවා නම් ප්‍රයිසස් තියෙනවා යට තියෙන්නේ ප්‍රයිසස් වල. සවුඩින් කෑම කන්න පුළුවන්, ඩිනර් එකක් ගන්න පුළුවන්. උඩ තියෙන රෙස්ටෝරන්ට් වල ඉතින් ගණන් ගහලා තියෙනවා මේ තියෙන එක. කාට හරි එනවා නම් ඔන්න මේක නම් කලින් බලාගෙන මේ එක හරිම ලේසි. ඉතින් මෙතනට එන්න ක්‍රම ගොඩක් තියෙන එකක් තමයි අපිට Uber එකක් නැත්නම් මෙහි තියෙන Go Grab එකක් දාගෙන මෙහි තියෙන ටැක්සි එකක් දාගෙන එන්න පුළුවන්. ඒ වන් නැත්නම් තවත් ඔප්ෂන් එකක් තමයි හිප් හොප් එකක් තියෙනවා. කේල් හිප් හොප් හිප් හොප් එකක්. ඒක දාගෙනත් එන්න පුළුවන්. උදේ 9 ඉඳන් හවස 6 වෙනකම් මේ බස් එක තියෙනවා. ඒ ගේනකටත් මෙතන නැවතිලා මේ ටවර් එකට ගිහිල්ලා බැහැලා ඊළඟ බස් එකේ ආපහු යන්න පුළුවන්. ඉතින් උදේ 10යි හවස උදේ 9යි හවස 6 වෙනකන් තමයි මේ chance එක තියෙන්නේ. ඉතින් full day එකකට මේ බස් එකේ ගියොත් එහෙම ටිකට් එකක් ගත්තොත් මේ කේල් වල බලන්න පුළුවන් ටික ඔක්කොම බලාගෙන ඉන්න පුළුවන්. ඒ අදාළ ටයිම් වලට සෙට් වෙන්න තමයි තියෙන එකම එක. ඒක තමයි. ඉතින් හෙටත් අමතරව තව තියෙනවා. ඕනි නම් පයින් එන්න පුළුවන්. මේක පොඩක් හන්ද උඩ තියෙන්නේ. කේල් වලට ආවිලා ළඟම ස්ටේෂන් එකේ බහලා පයින් එන්නයි තියෙන්නේ. ඒතර ටික ඇවිල්ලා මේකේ ටිකට් එකක් අරගෙන ගිහලා බලන ඒවා ටික බලලා ආපහු තමන්ට පොඩි ෆ්‍රෙෂ් එකේ ගිහලා ඊළඟ ලොකේෂන් එකට යන්න පුළුවන්. හොඳයි. අපි ඉතින් අද දවසේ උඩට යන්නේ නැහැ. අපිට වෙලාවත් එක්ක ඉස්සරහට විතරයි ගියේ. අපි ඊළඟ තැනට යමු. මොනවද තියෙන්නේ සහ ඊළඟ තැනත් පොඩි මේ වගේ පොඩි ඔබ්සර්වේෂන් එකක් දාමු. ඉතින් කවුරු එනවනම් මැලේසියා බලන්න තියෙන එක තැනක් තමයි කේල් ටවර් එක. බොහොම ප්‍රසිද්ධ. අනිවාර්යයෙන්ම යන්න ඕනේ. තැන් වලින් එකක් හැටියට මේකත් දාගමු. අනිවාර්යයෙන්ම ඩේ 2 එකක් වෙනවා නම් වන් ඩේ එකකදී කවර් කරන්න හොඳම තැන. සිටි එක මැදම තමයි තියෙන්නේ. කේල් සෙන්ට්‍රල් වල මැදමයි තියෙන්නේ. හොඳයි අපි ඊළඟ තැනට ගිහිල්ලා විස්තරයක් දෙන්නම්. එතන කොහොමද මොනවද තියෙන්නේ කියන. අපි ඊළඟට ආවේ චොක්ලට් ෆැක්ටරි බලන්න. සාමාන්‍ය කේල් වල එනකොට තියෙන සෑහෙන ප්‍රසිද්ධ තැන. ඒක තමයි චොක්ලට් ෆැක්ටරි එක තියෙන්නේ. ඉතින් අපි මෙතනට ආපුවම විස්ටර් හාස් එක තියෙනවා මේ වගේ. Very good morning. Salamat Stone. Okay, thank you. Hello.
Sri Lanka. I go on Salamat Pagi. Yeah, thank you. tahu je. Right, අපි පොඩි explanation එකක් තියෙනවා chocolate හදන එක ගැන. We have a short briefing before you shopping inside. Okay, Right, can I අපි start? yes. How many person of you? 2, 4, 8 kids. We have 9 people. And alright. Right. Okay, I go on. I go on. Yeah, good morning, sir and madam. Alright, welcome to Malaysia. Welcome to our Harrison boutique. My name is Tia. I'm your in-house guide. Nice to meet you, sir, madam, and miss. Special of our product here is a vegetarian product. Mean our chocolate, no alcohol, no gelatin, no honey, no eggs contain. And our chocolate here, no. අපි මේ වගේ තමයි යතුරට යන්න තියෙන්නේ. ඉතින් මේකේ පොඩි ලස්සනට හදලා තියෙන ගැලරි එකක්. එතනින් තමයි යන්නේ. Coconut we have 3. We have dark milk and white chocolate. This is very common chocolate. Our store at Harrison boutique, we have the new one in the world. We have number 4. Number 4 kind of cocoa in the world. It's very unique. Pink cocoa. The name of this cocoa is a ruby cocoa. Ruby cocoa is a different species cocoa, and this cocoa only can get from Brazil. But sir and madam, we bring this cocoa from there and then we produce here. That's why our country, Malaysia, is the first in Southeast Asia got this product, ruby chocolate. Can see the color of this cocoa, ruby is natural, pink color. But no any color added, no any berries flavor added. The color and the taste, 100% from the bean. The bean of this cocoa is naturally pink color. For the taste is unique. Sweet. Here normally my friend make a handmade, they making handcraft chocolate. We also making the viral chocolate, Dubai, Kunafa. If you want buy the Dubai chocolate, we selling here, Kunafa chocolate. Alright, sir and madam, this way. Okay, let's try our chocolate, sir and madam, over here. Yeah, this is our signature tiramisu chocolate. Please try. Normal chocolate? Tiramisu, Tiramisu. our best selling. Sir. Tiramisu. ඉතින් මෙතන ගියාම පොඩි සාම්පලයක් දෙනවා කන්න. You have the pink one? The pink chocolate? The pink one. Yeah, that's explain this. This is which one? Sesame. Sesame, okay. Sesame. Okay, number 2 we have a sesame. White chocolate is black sesame. පොඩි සාම්පල් ටිකක් දෙනවා කන්න. මේ තියෙන්නේ. Hello. I'm one. Okay, this Okay, is our salamat pagi. I am. Minta lah beli semana 5 lah kosong. Amin. Semana tak bagi sampel siap. අපි ඉතින් ඔය දෙන එක කාලා යන්නයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ chocolate selling place එක. දැන් කැමති නම් chocolate ගන්න තියෙන්නේ. මේ තියෙන selling කරන මෙතන තියෙන සෑහෙන chocolate වර්ග. ඉතින් Bagi tunjuk yang ni terus dia tak nak. කාට හරි chocolate ගන්න ඕනේ නම් මෙතනින් chocolate ගන්න පුළුවන්. එහා පැත්තෙන් Sorry sir, the pink cocoa is finished. finish okay. We're selling the product. Right, so this one. Yes sir. Okay. Okay, sir and madam, listen please. If you want strawberry, I have strawberry. Pink, but it's Right, ඉතින් next. මෙතන chocolate ජාති ගොඩක් තියෙනවා. This ඉතින් have මේ a promotion, okay? ඒ What chocolate price? ටික තමයි තියෙන්නේ. The first one I'm giving samples this one, our signature මෙතන tiramisu. තියෙනවා Number සෑහෙන 2 we have chocolate a ජාති. sesame, white chocolate with black sesame. This is sample number 2. And number 3 sample we're giving is this one, is almond. For the promotion and the price is this one. Single pack 230 grams, for one is 29.9. Buy 7, 3, 2. විශේෂයෙන්ම මෙහි තියෙන වැදගත්ම එකක් තමයි මැලේසියාවේ දූරියන් කියන එක. දූරියන් වලින් සෑහෙන ප්‍රොඩක්ට්ස් හදනවා. මේ තියෙන දූරියන් චොක්ලට්ස් හදනවා, දූරියන් ටොෆීස් සෑහෙන දේවල් තියෙනවා. අපි විශේෂයෙන්ම සෙන්ට්‍රල් මාකට් එක හරිය ගියාම බලා ගන්න පුළුවන්. මේ දූරියන් වල මික්ස් කරලා හදන දෙයක්. ඉතින් මේ ගියාම ඒ කියන්නේ මැලේසියා, සිංගප්පූර්, තායිලන්ත මේ රීජන් එකට අපි කියන වෙස් ඒෂියා වලට ආපුවම ඊස්ට් ඒෂියා එකට ආපුවාම දූරියන් කියන හරිම ප්‍රසිද්ධ කෑම. අපි ලංකාවේ නම් නිකන් දූරියන් කණ එක විතරයි කරන්නේ. හැබැයි මේගොල්ලන් දූරියන් දාලා සෑහෙන දේවල් ගොඩක් හදනවා. ඉතින් මේ chocolate ගන්නට chocolate ගන්නත් පුළුවන්. Yeah, the packing only one. How much is that?
ඉතින් මේක තමයි චොක්ලට් ෆැක්ටරි කියලා එන්නේ සාමාන්‍යයෙන්